අතේ තියෙන මුදලට. එහෙම නැත්නම් බජට් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් සුපිරිම මයික්‍රෝෆෝන් එකක් ගැන තමයි අද අපි අන්බොක්ස් කරන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් මම මේ විදියට මගේ වයර්ලස් මයික්‍රොෆෝන් එක මගේ පැක් එකෙන් එළියට ගන්නවා. ඉතින් ඔයාලට මේක උඩින් බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකට කනෙක්ට් කරන රිසීවර් එක. මේක ඔයාගේ ෆෝන් එකේ Type C port එකට කනෙක්ට් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන්. මේ දෙකත් මම මේ විදියට එළියට ගන්නවා. ඔයාලට මේක මෙතනින් ඔයාලගේ මයික්‍රොෆෝන් එක charge කරන charging port එක බලා ගන්න පුළුවන්. මේ මයික්‍රොෆෝන් එකේ charging time එක පැය 6ක්. ඔයාලට මේක එකපාරක් charge කරලා පැය 6ක් use කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට පොඩි box එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මම ඒක විදියට ගන්නවා. ඒක ඇල්ල තියෙන්නේ ඔයාලගේ මයික්‍රොෆෝන් charge කරන charger එක. ඉතින් මම ඒකත් පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් user manual එක. මේක නම් ටිකක් දිගට තියෙනවා. හරි මම දැන් මේ විදියට මගේ මයික්‍රොෆෝන් එක on කරගන්නවා. ඔයාලට මෙන්න මේ on button එක උඩ ටිකක් වෙලා touch කරගෙන ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් light එකක් පත්තු වෙනවා. මම මේ විදියට මගේ ෆෝන් එක අරගෙන ෆෝන් එකේ Type C port එකට මෙන්න මේ mic receiver එකේ port එක plug කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් light එකක් පත්තු වෙනවා. ඊට පස්සේ එකපාරට ඔයාගේ mic එකේ පත්තුණු රතුයි කොළයි light දෙක කොළ පාට විතරක් වෙනවා. ඒ වෙන්නේ ඔයාගේ mic එක connect වුණා කියලා පෙන්නන්න. දැන් ඔයාලට වීඩියෝ ක්ලිප් එකට සවුන්ඩ් දීලා තියෙන මෙන්න මේ K9 කියන mic එකෙන්. ඔයාලට මේ mic එකේ තියෙන සවුන්ඩ් වල quality තේරෙනවනේ. vlog channel එක. එහෙම නැත්නම් මොකක් හරි ටෙක්නික් වගේ channel එකක් කරනවා නම් මේ mic එක ඔයාලට මාරු විදිහටම වැදගත් වෙනවා. ඔයා මේ mic එක මෙලදී ගන්න පුළුවන් ඔයාලට Dara app එකෙන්. මම යට description එකේ දාලා තියෙනවා මේ mic එක මෙලදී ගන්න පුළුවන් link එක.